අම්මටත් අන්තිමේදී හිතා ගන්න බැරි වුණා තමන්ගේ බබා මේ තැනට ආපු එක ගැන. අපි ඉස්කෝලේට ආවා මයන් කියලා විශේෂ අවශ්‍යතා තියෙන බබෙක්. ඒ බබාව හැම ටීචර් කෙනෙක්ම මාරුවෙන් මාරුවට තමයි ඩේලි බලාගත්තේ. කොහොමද දෙවෙනි වාරේ වගේ ඒ බබාව සම්පූර්ණයෙන් බලා ගන්න මට යමු වුණා. ඒ බබා ඇත්තටම අපිට තුවාල කරනවා. අපි හරි ඉවසීමෙන් ඒ බබත් එක්ක හිටියා. ඒ බබා වෛද්‍ය ප්‍රතිකාර ලැබමින් අපිත් එක්ක හිටියේ. හැම ටර්ම් එකම මේ ડોක්ටර්ට අපි රිපෝට් එකක් යවන්න ඕනේ. බබාගේ වර්ධනය, බබාගේ හැසිරීම රට හැම එකක්ම. බබා ඇත්තටම ආදරණීයව අපිත් එක්ක හිටියා. මුලින් ඇත්තටම අපිට හරි ගොඩක් කරදර කරා කුණිත්තව අත තුවාල වෙලා සමහරවල් රාතේ ලේ පවා එනවා. හරි ඉවසියෙන් අපි ඒ බබත් එක්ක හිටියා. කොහොමත් කොන්සර්ට් එකකටත් එයා හරියට පර්ෆෝම් කරා. මේ චුට්ටක් දඟ වුණා. ඒ වුණාට අම්මටත් අන්තිමේදී හිතා ගන්න බැරි වුණා තමන්ගේ බබා මේ තැනට ආපු එක ගැන. මේ හරිම ආදරණීය චරිතයක්. මේ දැන් ග්‍රේඩ් 1 වල ඉන්නවා. අපිටත් හරිම සතුටුයි. අපි අහලා බලනවා සමහර පේරන්ට්ස්ලාගේ බබා ගැන. බබා හොඳට ඉස්කෝලේ ටික කරගෙන යනවා කිව්වා. අපිට ඇත්තටම සතුටුයි බබා ගැන. අපි හොඳ තැනකට ඒ බබාව ගෙනාවා.